අද මම කියලා දෙන්නේ මූලික අත මහන විදිහ. මූලික අත ප්‍රයෝගී කරගෙන තමයි අනිකුත් අත් වර්ග නිර්මාණය කරන්නත් තියෙන්නේ. ඒකින්ද මූලික අත ඉගෙන ගන්න එක ගොඩක් වැදගත්. අපි මූලික අත ප්‍රයෝගී කරගෙන මේ වීඩියෝ එකේදී පෆ් අත, කෝල් ෂෝල්ඩර් අත, කැප් අත ආදී අතුත් ඉගෙන ගන්නවා. ඒකින්ද මේක වැදගත් පාඩමක් විදිහට සලකලා මේක හරියට කරගන්න. මුලින්ම මූලික අත මහන විදිහ බලමු. මාතෘකාව ලියා ගන්න මූලික අත කියලා. ඊට පස්සේ පහලින් අවශ්‍ය මෙෂර්මන්ට් ටික ලියමු. පළවෙනි එක විදිහට ඔයාගේ උරහිස මෙෂර්මන්ට් එක මැනලා ගන්න ඕනි. මේක උරහිස කියලා ගන්න අපි වෙනද උරහිස මනින විදිහටම තමයි. ඊට පස්සේ දෙවෙනි මෙෂර්මන්ට් එක විදිහටත් නැවත වතාවක් ඔයා ඉහලින් ගත්ත උරහිස කියන අගයම ලියා ගන්න. පළවෙනියට ගත්ත උරහිස කියන එක මම දෙකෙන් බෙදලා අඟල් භාගයක් එකතු කරලා අවසාන උත්තරේ ගන්නවා. ඔයා දෙවනුවට ගත්ත ඔයාගේ උරහිස අගය 4ෙන් බෙදලා අඟල් භාගයක් එකතු කරලා මම එන උත්තරේ අවසාන උත්තරේ විදිහට ගන්නවා. මෙතනදී උරහිස කියලා දෙකක් ලියලා තිබ්බට එකම අගයක් තමයි ගන්න ඕනි. තුන්වෙනි මෙෂර්මන්ට් එක විදිහට අපි අතේ දිග මැනලා ගන්නවා. ඔයාට මෙතෙන්දි කොට අතක් හෝ දිග අතක් ගන්න පුළුවන්. ඔයාගේ අතේ දිග අවශ්‍ය ප්‍රමාණයට මැනලා ගන්න. මම අතේ දිගට අඟල් එකක් එකතු කරලා ගන්නවා වාටිය නමලා මහන්න. ඊට පස්සේ ඔයා අතේ දිග ගත්ත තැනින් අත අග වට කොච්චරක් තියෙනවද කියලා මැනලා ගන්න ඕනේ. අතේ දිග ගත්ත තැනින් අත අග වට මැනලා ගන්න. ඊට පස්සේ මම ඒක දෙකෙන් බෙදලා අඟල් එකක් එකතු කරලා අවසාන උත්තරේ ගන්නවා. දැන් මේ ටික සුළු කරගමු. මම මගේ උරහිස විදිහට 14 ගන්නවා. එතකොට 14 දෙකෙන් බෙදලා අඟල් භාගයක් එකතු කරලා අවසාන උත්තරේ 7යි භාගයයි කියලා ගන්නවා. ආයසරයක් නැවත වතාවක් 14 4ෙන් බෙදලා අඟල් භාගයක් එකතු කරලා අවසාන උත්තරේ විදිහට අඟල් 4ක් ගන්නවා. මම මගේ අතේ දිග විදිහට අඟල් 10ක් ගන්නවා. 10ට එකක් එකතු කරලා 11ක් විදිහටත් අත අග විදිහට මම අඟල් 12ක් ගන්නවා. ඒක දෙකෙන් බෙදලා එකක් එකතු කරලා අවසාන උත්තරේ අඟල් 7ක් කියලාත් ගන්නවා. දැන් බලමු මූලික අත ඇඳගන්නේ කොහොමද කියලා. මේක මම නැම්මක් කියලා තමයි මේ අඳින ඉර ගන්න. මුලින්ම මේ විදිහේ සිරස් ඉරක් ඇඳ ගන්න. ඒ රේඛාවේ ඉහළින්ම මම A කියලා ලක්ෂයක් ලකුණු කරනවා. ඉහළින්ම ලකුණු කරගත්ත ලක්ෂයේ ඉඳලා පහළට ඔයා උරහිස බෙදීම 4 එකතු කිරීම අඟල් භාගය කියලා ආපු උත්තරේ ලකුණු කරන්න ඕනි. මගේ ආවේ 14යි කියලා 14 4ෙන් බෙදලා අඟල් භාගයක් එකතු කළා. අවසාන උත්තරේ විදිහට මට අඟල් 4ක් ආවා. මම ඒක ලකුණු කරා. ලකුණු කරලා ඒක B ලෙස නම් කරලා ඒ හරහා රේඛාවක් අඳිනවා. ඒ ඇඳපු රේඛාවේ මම උරහිස බෙදීම 2 එකතු කිරීම අඟල් භාගය කියලා ආපු උත්තරේ ලකුණු කරනවා. මගේ උරහිස 14යි කියලා ආවේ 14 දෙකෙන් බෙදලා අඟල් භාගයක් එකතු කළා. මම 7යි භාගයක් කියලා ලකුණු කරලා ඒක C කියලා නම් කෙරුවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට AC කරලා මම රේඛාවක් අඳිනවා. එතකොට ඔයාට ABC කියලා ත්‍රිකෝණයක් ලැබිලා ඇති. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ AC රේඛාවේ හරිමැද හොයාගන්න. ඒකට ඔයාට ටේප් එකක් අරගෙන ඒක දෙකට නවලා හරිමැද හොයාගන්නත් පුළුවන්. AC රේඛාවේ මධ්‍ය ලක්ෂය හොයාගන්න තමයි තියෙන්නේ. බ්ලොක් එක අඳිනකොට මෙන්න මේ විදිහට ටේප් එකක් අරගෙන ඒක දෙකට නවලා හරිමැද හොයාගන්න එක ඔයාට පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ මම මධ්‍ය ලක්ෂය D කියලා නම් කරනවා ඔයාලගේ පහසුවට. ඊළඟට මම මේ AD කියන කොටසෙත්
මේ විදිහට ටේප් එක තියලා එක දෙකට නවලා හරි මැද හොයාගන්නවා. එතකොට ඔයාලට දෙවෙනියට කරන්න තියෙන්නේ මේ AD කියන කොටසෙත් හරි මැද හොයාගන්න. ඊට පස්සේ ඔයා මේ DC කියන කොටසෙත් හරි මැද හොයාගන්න ඕනි. ඒ කියන්නේ මේ AC කියන රේඛාව සමාන කොටස් 4කට බෙදන්න ඕනි. ඊට පස්සේ මම E කියන එකේ ඉහළට අඟල් භාගයකුත් F කියන එකේ පහළට අඟල් භාගයකුත් මෙන්න මේ විදිහට ලකුණු කරලා අත්කට හැඩය ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒකේ ඉඳන් පහළට අතේ දිග ලකුණු කරන්න. ඔයා ඒකේ ඉඳන් පහළට තමයි අතේ දිග එකතු කිරීම අඟල් 1 කියලා ආපු උත්තරේ ලකුණු කරන්න ඕනි. ඊට පස්සේ මම ඒ හරහා තවත් රේඛාවක් ඇඳලා ඒ රේඛාවේ අත අග වට බෙදීම 2 එකතු කිරීම අඟල් 1 කියලා ආපු උත්තරේ ලකුණු කරනවා. ඒ ලක්ෂය මම H කියලා නම් කළා. මේ CH කියන රේඛාව යා කරලා අත අඳින එක අවසන් කරනවා. මේක නෝට් එකක් විදිහට ලියා ගන්න. මම නැවත වතාවක් පැහැදිලිව කොලයක කපන විදිහ පෙන්නන්නම්. ඔයා රෙදිවල කපද්දි මෙන්න මේ ආකාරයේ රෙදි කෑල්ලක් ගන්න ඕනි. නැම්මක් තියෙන්න ඕනි ඔයාගේ පැත්තට. ඒක හොඳට මතක තියාගන්න. ඔයාගේ පැත්තට අනිවාර්යයෙන්ම නැම්මක් තියෙන්න ඕනි. ඊට පස්සේ මම නැම්ම රේඛාවේ ඉහළින් ලක්ෂයක් ලකුණු කරා. ඊට පස්සේ ඒ ලක්ෂයේ ඉඳන් පහළට ඔයා ගත්ත උරහිස බෙදීම 4 එකතු කිරීම අඟල් භාගය කියලා ආපු උත්තරේ ලකුණු කරන්න ඕනි. නැම්ම රේඛාවේ ඉහළින් ලකුණු කරපු ලක්ෂයේ ඉඳන් පහළට තමයි උරහිස බෙදීම 4 එකතු කිරීම අඟල් භාගය කියලා ආපු උත්තරේ ලකුණු කරන්න ඕනි. මගේ 14ක් කියලා ආව. 14 4ෙන් බෙදලා අඟල් භාගයක් එකතු කරලා මම 4ක් කියලා ලකුණු කරා. ඊට පස්සේ මෙන්න මේ ඒ ලකුණු කරගත්ත ලක්ෂය හරහා තවත් රේඛාවක් අඳින්න. ඒ ඇඳගත්ත රේඛාවේ අපි උරහිස බෙදීම 2 එකතු කිරීම අඟල් භාගය කියලා ආපු උත්තරේ ලකුණු කරන්න ඕනේ. මගේ උරහිස 14යි. 14 2ෙන් බෙදලා අඟල් භාගයක් එකතු කරලා එන උත්තරේ 7යි භාගයක් කියලා මම මේ රේඛාවේ ලකුණු කරනවා. ඊට පස්සේ මෙන්න මේ ලක්ෂ දෙක යා කරලා මෙන්න මේ විදිහේ ත්‍රිකෝණයක් ඇඳ ගන්න ඕනේ. ඔයා එහෙම ඇඳගත්ත රේඛාව සමාන කොටස් 4කට බෙදා ගන්න ඕනේ. මම කලින් කියලා දුන්න විදිහට ටේප් එක භාවිතා කරලා හෝ ඔයාට කැමති ආකාරයකට මෙන්න මේ රේඛාව සමාන කොටස් 4කට බෙදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ලක්ෂයේ ඉඳන් උඩට අඟල් භාගයක් ලකුණු කරලා මෙතන ලක්ෂයේ ඉඳන් පහළට අඟල් භාගයක් ලකුණු කරලා මෙන්න මේ මම අඳින විදිහටම හරියට අත්කට හැඩය ඇඳ ගන්න ඕනි. මම අඳින විදිහ හොඳට බලන්න. ඔයා මේ අත්කට හැඩය අඳින විදිහ වැරද්දුවොත් අත අල්ලනකොට වරදින්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ඉහළම ලක්ෂයේ ඉඳන් පහළට ඔයා අතේ දිග එකතු කිරීම අඟල් 1 කියලා ආපු උත්තරේ ලකුණු කරන්න ඕනි. මූලික අත අඳිනකොට නම් සාමාන්‍යයෙන් අපි අඟල් 6ක් 7ක් වගේ ගානක් තමයි ගන්නෙ. මූලික අත අඳිනවා නම් ඔයා ඉහළම ලක්ෂයේ ඉඳන් පහළට අතේ දිග එකතු කිරීම අඟල් 1 කියලා ආපු උත්තරේ ලකුණු කරන්න. ඊට පස්සේ අපි ඒ හරහා තවත් රේඛාවක් අඳිනවා. ඒ ඇඳගත් රේඛාවේ අත අග වට බෙදීම 2 එකතු කිරීම අඟල් 1 කියලා ආපු උත්තරේ ලකුණු කරන්න. ඔයා අතේ දිග ගත්ත තැනින් අත අග වට තමයි මැනලා ගන්න ඕනි. අපි හිතමු ඔයාගේ අතේ දිග ගත්තේ අඟල් 6ක් කියලා. එතනින් අත අග වට මැනලා ගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අංශ හැඩය ඇඳගෙන මේ අත මූලික අත ඇඳලා සම්පූර්ණ කරගන්න. මේකට තමයි ඔයා පළවෙනියටම පුරුදු වෙන්න ඕනි අත. තව අපි ඉස්සරහට යනකොට මේක ඇඩ්වාන්ස් කරලා අඳින්න පුළුවන්. මූලික අත කියලා ඔයා පුරුදු වෙන්න ඕනි අත තමයි මේක. අපි මේක උපයෝගී කරගෙන තවත් අත් නිර්මාණය කරනවා. දැන් මම මේක මෙන්න මේ විදිහට වටේ කපා ගන්නවා. දැන් අපි බලමු මූලික අත උපයෝගී කරගෙන ෆෆ් අතක් මහගන්නේ කොහොමද කියලා.
මම මූලික අත ආයේ නැවත වතාවක් අඳින්නේ නැහැ. කලින් ඇඳගත්ත අතම තමයි ගන්නෙ. ඔයා මූලික අත ඇඳගෙන තමයි පෆ් අත නිර්මාණය කරන්න ඕනි. ඒකින්ද ඔයා රෙදි කෑල්ලක් අරගෙන ඔයාගේ පැත්තට නැම්ම තියාගෙන මෙන්න මේ විදිහට ටිකක් උඩින් ඉඩ තියාගෙන යටින් මූලික අත මම මේ අඳින විදිහට ඇඳ ගන්න. ඔයාට මතක ඇති අපි මෙන්න මේ ඉර සමාන කොටස් 4කට බෙදුවා. මම D කියලා ගත්ත AC රේඛාවේ හරිමැද හොයාගෙන මම D කියලා ගත්ත මෙන්න මේ ලක්ෂය. ඔයා හොඳට බලා ගන්න මොකද්ද ලක්ෂය කියලා. මෙන්න මේ ලක්ෂය. ඒ මධ්‍ය ලක්ෂයේ ඉඳන් ඉහළට අපි මෙන්න මේ විදිහට අඩි රූල තියලා කෙලින් රේඛාවක් අඳින්න ඕනි. එහෙම කෙලින් රේඛාවක් ඇඳලා ඔයා මෙන්න මෙතන ඉඳන් උඩට ඔයාට කැමති ප්‍රමාණයක් රැලි වලට තියන්න පුළුවන්. අඟල් 2ක් හෝ 3ක් හෝ 4ක් හෝ 5ක් හෝ. ඔයා එතෙන්ද තියෙන අඟල් ප්‍රමාණය වැඩි වෙන්න අතට එන රැලි ප්‍රමාණයත් වැඩි වෙනවා. ඔයාට රැලි චුට්ටක් ඕන නම් අඟල් 2ක් තියන්න පුළුවන්. රැලි ගොඩාක් ඕන නම් ඔයාට 5ක් උනත් තියන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට නැවත වතාවක් අත්කට හැඩය ඉහළින් අදිනවා. පෆ් අත නිර්මාණය කර ගැනීම සඳහා අපි මෙන්න මේ විදිහට අත්කට හැඩය ඉහළින් ඇඳලා අතේ හැඩය නැවත වතාවක් වෙනස් කර ගන්නවා. පෆ් අත සඳහා මම මේ රතු පාටින් ඇඳගත්ත ඉර දිගේ තමයි දැන් කපන්නේ. මෙන්න මේ විදිහට අලුත් අත්කට හැඩය කපා ගන්න. එතකොට තමයි ඔයාලට පෆ් අතක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ උඩට රැලි දාලා අතක් මහ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කපා ගත්තොත් තමයි. මේක මහ ගැනීම පහසු වීම සඳහා අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට කට් මාක් දාන්න ඕනි. මෙතන උඩින් කට් මාක් එකකුයි නැවත වතාවක් මෙන්න මේ මධ්‍ය ලක්ෂයෙන් කට් මාක් එකක් දාගන්න. මෙන්න මේ විදිහට මධ්‍ය ලක්ෂයෙන්ුයි උඩිනුයි අනිවාර්යයෙන්ම කට් මාක් දාගන්න ඕනි. එතකොට තමයි ඔයාලට මේක පහසුවෙන් මහ ගන්න පුළුවන් වෙන්නේ. මම මේ විදිහට කට් මාක් දාලා මේක දිගාරිනවා. මම මේක කොලයක ඇඳට ඔයාලට මේක කෙලින්ම රෙදි කෑල්ල උනත් ඇඳ ගන්න පුළුවන්. දිගාරපුවහම මෙන්න මේ වගේ අතක් තමයි ඔයාලට ලැබිලා තියෙන්නේ. දැන් බලමු අපි මේක මහන්නේ කොහොමද කියලා. මෙන්න මේ කට් මාක් එකේ ඉඳන් මෙන්න මේ කට් මාක් එකට ඔයා නූලක් ඇදලා මේක රැලි කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මේක අතින් නූලක් ඇදලා රැලි කරගන්න. එහෙම නැත්නම් මැෂින් එකේ අංක 5ට දාලා මේක රැලි කරගන්නත් පුළුවන්. මම දැන් අතින් නූලක් ඇදලා කොහොමද රැලි කරන්න කියලා පෙන්නන්නම්. මේක කොළ කෑල්ලක් නිසා ඉතින් මට අමාරුවේ රැලි කරන්න කමක් නැහැ. නමුත් මම අතින් නූලක් අරගෙන රැලි කරන්නේ කොහොමද කියලා පෙන්නන්නම්. ඔයාට මෙහෙම අතින් නූලක් ඇදලා හෝ ඔයාට තියෙන ජොකි මැෂින් එකක් නම් ඒකේ අංක 4ට හෝ 5ට දාලා මෙන්න මේ විදිහට රැලි කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට නූලක් ඇදලා රැලි කරගන්න. එතකොට මේක ගොටු ගැහෙනවා වගේ වෙනවා. එහෙම වුණාට බය වෙන්න එපා. ඔයා රැලි කරන්න. මේ විදිහට රැලි කරලා ඔයාට වෙනදා විදිහටම මේ අත ඔයාගේ බ්ලවුස් එකට හෝ ඇඳුමට අල්ලා ගන්න පුළුවන්. අතේ ඉහළින්ම දාපු කට් මාක් එක උරහිස මුට්ටුවට තියලා වෙනදා විදිහට අත අල්ලා ගන්න තියෙන්නේ රැලි කරගත්තට පස්සේ. දැන් බලමු මූලික අතෙන් කෝල් ෂෝල්ඩර් අත මහන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට උරහිසෙන් සිදුරක් තියෙන අතකට තමයි අපි කෝල් ෂෝල්ඩර් අත කියන්නේ. කලින් කියලා දුන්න විදිහට මූලික අත ඇඳ ගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් පහළට
මෙන්න මේ විදිහට ඔයාලට රවුමක් ඇඳ ගන්න පුළුවන්, කොටුවක් ඇඳ ගන්න පුළුවන්, කැමති එකක් අඳින්න පුළුවන්. මෙහෙම පහලට අඳින්න අතේ ලැබෙන සිදුර විශාල වෙනවා. ඔයාට ගොඩක් ලොකු සිදුරක් ඕන නම් මම මේ ඇඳලා තිනා වගේ පහලට උනත් අඳින්න පුළුවන්. මෙන්න මේ ඇඳලා තිනා වගේ මම රතු පාටින් ඇඳලා තිනා වගේ ප්‍රමාණයට ඇඳොත් ඔයාලට සාමාන්‍ය සිදුරක් තමයි ලැබෙන්නේ. මේක ඔයාලට කොටුවට හෝ රවුමට අඳින්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ අත උරහිස මුදුනේ සිට නෙවෙයි අත් කටේ අගේ ඉඳලා දෙපැත්තට අල්ලා ගන්න තියෙනවා. එතකොට ඔයාලට උරහිසෙන් සිදුරක් සහිත කෝල් ෂෝල්ඩර් අතක් ලැබෙනවා. මම මේව පස්සේ වීඩියෝ එකකින් මහන විදිහත් පෙන්නන්නම්. දැන් අපි බලමු මූලික අතෙන් කැප් අත මහන්නේ කොහොමද කියලා. ඔයාලට මේවා පුහුණු වෙන්න විතරයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මූලික අත කපා ගන්න මම කලින් කියලා දුන්න විදිහට. ඊට පස්සේ මේ කැප් අත කියන එක මහ ගන්න ඔයාලට අවශ්‍ය නම් මෙන්න මෙතන ඉඳලා අතේ දිග ගත්ත තැනට මම මේ අඳිනවා වගේ රේඛාවක් අඳින්න ඕනේ. මේක පොඩක් වක්‍රව අඳින්න පුළුවන්. මම මේ අඳිනවා වගේ රේඛාවක් ඇඳලා මෙතනින් මෙන්න මේ යට කොටස කපලා ඉවත් කරන්න ඕනේ. එතකොට ඔයාට කිහිල්ල පැත්තෙන් ඕපන් කැප් අතක් කියන එකක් ලැබෙනවා. මේකත් වෙනදා අත මහන විදිහටම අත අල්ලා ගන්න තියෙන්නේ.